තවත් බ්‍රේන් එකේ පුදුමාකාර දෙයක් ව්‍යායාම වලදී මේන්න මේ හරියට නිකන් අර නිදි පොකුරක් වගේ නේද? brain derived neurotropic factor මේකට කියන brain foods කියලා. ව්‍යායාම කරන කෙනෙක්ගේ මෙන්න මේ කියන ප්‍රෝටීනය BDNF කියන එක වැඩි වෙනවා කියන්නේ මොළයේ සෛල අලුත් වැඩියා වෙනවා. මොළයේ සෛල ශක්තිමත් වෙනවා. මොළයේ සෛල වල තියෙන විසරණය අයින් වෙනවා. ප්‍රාණවත් භාවයෙන් සියරම තියාගන්න. ඉතින් මේකෙන් මොකද්ද මේ කියන්නේ? දැන් ව්‍යායාමයක් කිරීමේදී අපේ මාංශ පේශීන් වැඩ කරනනේ හොඳට. ඒ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මයෝකයින්ස් කියන හෝමෝනයක් ස්‍රාව වෙනවා. මේ මයෝකයින්ස් කියන්නේ ප්‍රතිශක්තිය ඇති කරන හෝමෝනයක්. ඔබ ලේසියෙන් ගොදුරු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මගේ යාළුවෙක් හිටියා නිතර කැස්ස හැම්බිසාව හැදෙනවා. නිතර ඔළුවේ කැක්කුම. නේ හැමතිස්සෙම බෙහෙත් ගන්න යනවා. මං කිව්වා සේරම පැත්තකින් තියලා දවසක් කරන දවසක් කිලෝමීටර් 4ක් ඇවිදින්න කියලා. ඔයාට මේක අඩුවුනේ නැත්තම් මට අවිලා කියන්න මාසෙකින් මාස දෙකකින් එයා එන්නේ. හරියට හරි ડોක්ටර්. මට දැන් කැස්ස හැදෙන්නේ නැහැ, එම්බ්‍රිසාව හැදෙන්නෙත් නැහැ. මාර ප්‍රාණවත් බවක් තියෙනවා. ඔහුලට ඔක්සිජන් යනවා. මාංශ පේශීන් වල මයෝකයින්ස් වැඩි වෙනවා. ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක ශක්තිමත් වෙනවා. හිපෝකැම්පස් මෙමරි සෙන්ටර් එක ශක්තිමත් වෙනවා.